සියලු දෙනාටම තෙරුවන් සරණයි. මානිංගමුව සාලවන සල්ලදස්සනාරාම විහාරස්ථානයේ ගම්භාර දේවතාවුන් වහන්සේගේ ගම්භාර දේවාලය සකස් කරන ආකාරය මේ දවස් ටිකේම මේ තේක දවයෙන් වහලේ නිර්මාණය කරලා පත්‍රිකු වහලේ හදලා මේ උළු තැබීමේ කටයුත්තයි සිද්ධ කරන්නේ මේ දීපාල් මහත්මයා එහෙම නැත්නම් අජිත් රෝණ මහත්මයා වඩුවාස් මහත්මයා එතුමා තමයි මේ වහලේ සම්පූර්ණයෙන්ම තේක දවයෙන් සකස් කරලා මේ විදිහට උළු තියලා ලොකු මුදලක් වියදම් කරලා මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ලෝකවාසී බෞද්ධ ජනතාවට අපි මේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවයි මේ විදිහට මේ කටයුතු ඔබට බලන්න දැකලා සතුටු වෙන්න මේ විදිහට පෙන්වන්නේ. මේ උඩ ප්‍රදේශයේ පස් පිරෙව්ව දැන් කලින් ලොකු වලක් තිබුණේ මේ හරියේ. ලක්ෂ 3ක් විතර මුදලින් වියදම් කළා පස් පිරෙව්ව මේ හරියේ. පස් පිරවලා ඉවරලා මේ ප්‍රධාන පාර කලින් අඩි 5ක විතර ලොකු වලක් මේ හරියේ තිබුණේ. මේ දෙතිස්රියම් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ ඉන්න තැන මේ ප්‍රතිබැම්මක් බැඳගෙන යනවා. දැන් මේ පස් පිරෙව්වේ මේ ගොඩනැගිල්ල ආසන්නයටම අයිනටම ලොකු කොන්ක්‍රීට් එකක් ගහලා. මොකද එහෙම නැතුව පාස් හදවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. විශාල වලක් තමයි තිබුණේ මෙතන. මේ පැතිබැම්ම බැඳගෙන යනවා බාස්සුන් හැර මේ අවස්ථාවේදී මේ විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වෙන අලුතෙන් දාපු මාර්ගය මේ පැතිබැම්ම බැඳගෙන යනවා. මොකද පාර හොදයි යන්න පුළුවන්. එහා පැත්තෙන් මාවය මේ පේන්නේ ඔබට මාවය නදිය. අර බස්නාහිර පළාතයි වයිඹයි යාවෙන පාලම. එතකොට මේ පැතිබැම්ම බැඳගෙන කටයුතු කරගෙන යනවා. දැන් ටිකක් පිළිවෙලකට බොහොම ලස්සනට විහාරස්ථානයේ ගොඩනැගීම් පවතිනවා. ඒ නිසා අපි පින්වත්නි ලෝක වාසී බෞද්ධ ජනතාවට විදේශගත අපේ ඇත්තන්ට බෞද්ධ ඇත්තන්ට අපේ අයට පුණ්‍ය අනුමෝදනා කරනවා මේ කටයුතු වලට සමුදායකත්වයේ දැරීම පිළිබඳව හැමදෙනාටම සතුටු වෙන්න පුළුවන්. දැන් බොහෝ දුරට විහාරස්ථානයේ කටයුතු සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයකට සකස් වෙමින් පවතිනවා. ඒ නිසා නැවත අපි මෙවැනි වීඩියෝ එකකින් මේ කරන කටයුතු ඔබට පෙන්නනවා. ඒ නිසා ඔබ හැමදෙනාටම දළදා හාමුදුරුවෝගේ පිහිටත් ජයසිංහ හාමුදුරුවෝගේ පිහිට ආරක්ෂාවත් ගම්භාර දේවතාවුන් වහන්සේගේ පිහිටත් ප්‍රාර්ථනා කරනවා.